everyone, welcome to our YouTube channel Namal Layeshi Vlogs. ඔන්න අද අපි ඉන්නේ අපි ජීවත් වෙන සිටි එකේ. ඒ කියන්නේ වෙරෝනා සිටි එකේ. මේ පේන්නේ රේන එක. වෙරෝනා ජීවත් වෙන සහ ඉතාලියේ ඉන්න අය නම් දන්නවා වෙරෝනා වල රේන එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඒ ගැන හැඳින්වීමක් දෙන්නේ නැතුවම අද vlog එක පටන් ගන්නම්. අපි මේ දැන් ඉන්න හරියට කියන්නේ පියස්ස ප්‍රායක කියලා. යදාවේ සාන්ත ලුසියා කඩවීදිවල ඇවිදින්න. සාන්ත ලුසියා එහෙම නැත්නම් සේන්ට් ලුසී කියන්නේ කතෝලික ආගමේ එක් ශුද්ධවන්තයෙක්. ඉතින් එතුමියගේ දිනේ යෙදී තිබෙන්නේ දෙසැම්බර් 13 වෙනිදාට. සාන්ත ලුසියා දිනය ගොඩක් වෙලාවට සමරන්නේ පුංචි දරුවෝ. මොකද එයාලා මග බලාගෙන ඉන්නවා සාන්ත ලුසියා එයාලට තෑගි දීලා යනකම්. ඒ නිසා ඉතාලියේ ගොඩක් සිටිවල මේ සාන්ත ලුසියා වෙළඳපොළ දකින්න ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මේ තැන්වල ගොඩක් දුරට එක එක වර්ගයේ කෑම බීම දකින්න පුළුවන්. පුංචි ළමයි කන්න ආස ස්වීට්ස්, කැන්ඩීස් වර්ග එහෙමත් මේ සාන්ත ලුසියා වෙළඳපොළෙන් ගන්න පුළුවන්. පුංචි ළමයින්ට විතරක් නෙමේ ලොකු අයත් ආස කරන සමහර කෑම බීම වර්ග මේ වෙළඳපොළෙන් අපිට ගන්න පුළුවන්. කෑම බීම ගැන විතරක් කතා කරොත් මම වැරදි. ලස්සන බෑග් වර්ග, ඒ වගේම soft toys, හැමෝම ආස කරන දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන ලබුබුත් මෙන්න මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඉතාලියෙන් අපිට ලංකාවේ මංගල්‍යවල තියෙන කඩවීදිවල යනවා වගේ හැඟීමක් තමයි මෙතන ඇවිදිද්දි දැනෙන්නේ. හැබැයි ඉතින් බූන්දි පුල්දෝසි නම් මේ කඩවීදිවලදී ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ගියේ මර්කතීනිදි නතාලේ. එහෙමත් නැත්නම් නත්තල් වෙළඳපොළ පැත්තටයි. හැම අවුරුද්දකම වාගේ මෙවරත් නත්තල් වෙළඳපොළ පැවැත්වෙනවා. ඉතින් රේන එක ළඟ තමා මේ නත්තල් වෙළඳපොළ මේ අවුරුද්දේදී පැවැත්වෙන්නේ. අපි එකටම ගියේ ෆ්ලෝවර් එකෙන් දාලා තියෙන ස්ටෝල් එක බලන්න. ඉතින් ෆ්ලෝවර් එකේ ගොඩක් තියෙන්නේ නත්තල් සැරසිලි. ක්‍රිස්මස් ඩෙකොරේෂන් ගොඩක් අපිට මේ ෆ්ලෝවර් එකෙන් ගන්න පුළුවන්. මේක පුංචිම පුංචි ස්ටෝල් එකක් විතරයි. එයාලගේ මේන් ස්ටෝල්ස් වලින් ගොඩක් ලස්සන නත්තල් සැරසිලි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනා නත්තල් සැරසිලි ගන්න පොලිම් වල හිටියා. ඊළඟට අපි ගියේ නත්තල් සීයාව බලන්න. ඉතින් ඔය පේන සැන්ටාස් හවුස් එකේ තමා නත්තල් සීයා ඉන්නේ. නත්තල කිව්වම පුංචි ළමයින්ට මතක් වෙන්නේ සැන්ටාව. ඒ කියන්නේ නත්තල් සීයාව. ඉතින් එයාලා හිතන්නේ නත්තල් සීයා තමා එයාලට තෑගි ගෙනත් දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා පුංචි ළමයි ගිහිල්ලා නත්තල් සීයාත් එක්ක කතා කරලා ෆොටෝස් අරගෙන එයාට ලියුම් දීලත් එනවා. ඉතින් ගිෆ්ට් එකක් ලැබෙද්දි ළමයි හිතන්නේ නත්තල් සීයාගෙන් ගිෆ්ට් එක ඉල්ලපු හින්දායි එයාලට ඒක ලැබුණේ කියලා. ඉතින් නත්තල් සීයාගේ වාහනේත් ඉස්සරහම පාක් කරලා තිබුණා. ඊට පස්සේ අපි නත්තල් වෙළඳපොලේ තිබුණ අනිත් කඩවීදිවලත් ඇවිදින්න ගියා. එදා අපි ගියපු දවසේ නම් ගොඩක් සෙනග දකින්න හිටියේ නැහැ. හැබැයි නත්තල් කිට්ටු වෙනවත් එක්කම මේ පාරවල් සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ පිරීලා ඉතිරිලා ගියා. මේ නත්තල් වෙළඳපොලේ විශේෂත්වයකුත් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට දකින්න ලැබුණේ ස්වයං නිර්මාණ නිසා. ගෙවල් වල හදන කෑම බීම, අත්කම් නිර්මාණ, ඒ වගේ දේවල් වලින් පිරීලා තිබුණා. ඊළඟට ඔයාලා දකින්න යන්නේ
වෙරෝනාවල විතරක් දකින්න ලැබෙන ඉතාම ලස්සන දෙයක්. ඒ තමා නත්තල් තරුව. ඔයාලා මේ දැන් දකින්නේ අවුරුදු ගානකට කලින් තිබුණ ඒ තරුව. හැබැයි දැන් නම් තියෙන්නේ නැට නැති තරුවක්. ප්‍රතිසංස්කරණ කටයුතු වලදී වෙච්ච පුංචි වැරැද්දක් නිසා තමා අපිට ඒ තරුව දැන් දැක බලා ගන්න හම්බ වෙන්නේ නැත්තේ. ඒ තරුව වෙනුවට කොච්චර රීප්ලේස්මන්ට් ආවත් අපි ආස කරන්නේ පරණ තරුවටම තමා. මං කලිනුත් කිව්වා වගේ පුංචි පුංචි අත්කම් නිර්මාණ ගොඩක් මේ වලින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම සමහරක් කඩවල් වල තියෙන ආහාර, ඒ කියන්නේ නව නිෂ්පාදන අපිට පුළුවන් රස බලලා කැමති නම් පමණක් ලබා ගන්නත්. ගිය අවුරුද්දේ නත්තල් වෙළඳපොළ තිබුණේ වෙරෝනාවල කොම්මුනේ ළඟ. ඉතින් මේ අවුරුද්දේ වෙරෝනාවල පියස්සා බ්‍රා එකේ අරේනක ළඟ තමා පැවැත්වෙන්නේ. ඉතින් අරේනක ළඟ තියෙන වෝටර් ෆවුන්ටන් එක ළඟ ඉන්න මේ යාළුවන්ව දැක්කම හරිම ආස හිතුණා. ඉතින් ෆවුන්ටන් එක වටේ හිටපු මේ ඩෙකොරේෂන් කරපු ලස්සන මුවෝ ටික ෆවුන්ටන් එකට වෙනම ලස්සනක් එකතු කරා. මේ ෆවුන්ටන් එක ළඟට වෙලා ගොඩක් වෙලා ඉන්න අපිට හිතුණා. හැබැයි රෑ වෙන්න සීතත් ටික ටික වැඩි වුණා. ඉතින් අපේ වැඩත් එක්ක බිසි වෙලා හිටපු හින්දා පුංචි වෙනසකටත් එක්ක අපි දෙන්න මේ ගමන ආපු එක ගැන අපි දෙන්නටම ගොඩක් සතුටුයි. මේ වගේ කඩවලට නම් මට වඩා වැඩිපුර කැමැත්තක් දක්වන්නේ නාමල් තමා. ඉතින් ඔයාලට දැන් මේ වීඩියෝ එක බැලුවම පෙනෙයි කවුද චොකලට් කන්න වැඩිපුරම ආස කරන්නේ කියලා. දකිද්දි නම් මටත් ආස හිතුණ කන්න. හැබැයි මං දවල්ට කාලා හිටපු නැති නිසා මං නාමල්ට කිව්වා මට මොනවා හරි වෙන දෙයක් කන්න අරන් දෙන්න කියලා. It's beginning to look a lot like Christmas. Everywhere you go, take a look at the ඉතින් ඒක කාලා ඉවර වෙලා අපි දෙන්න ගියේ අලුත් ස්පෙෂල් කෑම එකක් කන්න. ඉස්සර නත්තල් වෙළඳපොළ වලදී ගොඩක් අය කෑවේ ෆ්‍රිතෙලි සහ ක්‍රෙප්ස්. මෑතකදී තමයි මේ චුරෝස් නත්තල් වෙළඳපොළට එකතු වුණේ. ඉතින් කාලා බලමුද විතරයි කියන්න තියෙන්නේ. එයා පොලිමටත් ගිහින් ඒවා ඕඩර් කරන්න. Everywhere you go, there's a tree in the Grand Hotel and one in the park as well. The sturdy kind that doesn't mind the snow. It's beginning to look a lot චුරෝස් කියන්නේ ස්පේන් වල ප්‍රසිද්ධ ආහාරයක්. soon the bells ඉතින් හොට් චොකලට් එකත් එක්ක මේ චුරෝස් කෑම කියන්නේ හරිම රස කම්බිනේෂන් එකක්. right within. ඉතින් මේ නත්තල් වෙළඳපොළ තව දින කීපයක්ම වෙරෝනාවල පැවැත්වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් 28 වෙනිදා වෙනකම්ම මේ නත්තල් වෙළඳපොළ තියෙනවා. ඉතින් වෙරෝනා ඉන්නවා නම් ඔයාලටත් මේ කෑමවල රස බලන්න පුළුවන්. ඉතින් අද දවසේ ව්ලොග් එකත් ඔන්න ඔය විදියට නිමා වෙනවා.
තවත් මේ වගේම ලස්සන vlog එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. And the thing that අපි නාමල් අයේෂි vlogs. carol that you sing.